Good evening, Sampath Engineering Service. LG stand type AC, outdoor PCB card, CH67 එර එකක් එනවා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ outdoor card එක ගලන් ගිහලා බලපුවම බලුවා ෆෑන් පැත්ත බලුවා මේ පැත්ත ඩයෝඩ් චෙක් කරා. ඩයෝඩ් චෙක් කරා මෙතන ඩයෝඩ් ඕකේ. මේ ඩයෝඩ් එක චෙක් කරා. මේ ඩයෝඩ් එක හොඳයි. මෙතන ඩයෝඩ් එක හොඳයි. මේ ඩයෝඩ් ටික හරි. ප්‍රශ්නේ තියෙන්නේ එක ෆෑන් එකක් වැඩ කරන්නේ. CH67 ඉන්නේ. මේ ෆෑන් එකේ ප්‍රශ්නයක් නැහැ. මෙතන කේබල් එක ඔක්සයිඩ් ලා තියෙන්නේ. මේ කේබල් එක ඔක්සයිඩ්. ජොයින්ට් ඔක්සයිඩ් ලා තියෙන වතුර ගිහිල්ලා. ඒක නිසා මේ CH67 කියලා ප්‍රශ්නේ ඉන්නේ අවුට්ඩෝර් යුනිට් එකේ හීටින් කොයිල් ෆෑන් එකක් වැඩ කරන්නේ නැතුව දෙකක් වැඩ කරන්නේ නැති වුණොත් ප්‍රශ්නේ එනවා. ෆෑන් මෝටර එක චෙක් කර. ෆෑන් මෝටර එක හොඳයි. කේබල් එකේ හරියට සප්ලයි යන්නේ නැහැ. DC සප්ලයි යන්නේ නැහැ. DC මෝටර. ඒක තමයි ප්‍රශ්නේ තිබ්බේ. ඊට පස්සේ ඒක හැදුවට පස්සේ ආයෙ ප්‍රශ්නයක් ආවා CH5 කියලා. ඒක තියෙන්නේ ඉන්ඩෝර් අවුට්ඩෝර් කොමියුනිකේෂන් එකේ ප්‍රශ්නයක්. කොමියුනිකේෂන් වයර් එක ඔක්සයිඩ් වල තිබුණා. ඒකත් අලුතින් වයර් එක දැම්මම පස්සේ මැෂින් එක දැන් හරි. කාඩ් එක ඕකේ. දැන් වැඩ කරනවා හරියට. කම්ප්‍රෙසර් එක පැත්තත් හොඳයි. IC කම්ප්‍රෙසර් එකත් හොඳට වැඩ කරනවා. IPM IC එක හොඳයි. PFCM IC එකත් හොඳයි. පැත්තත් හොඳට වැඩ කරනවා. CH5 සිග්නල් මෙතන සිග්නල් CH5 සිග්නල් වයර් එක පිටින් වයර් එක දාලා අපි බලපුවහම CH5 ඕකේ. වයරින් කරලා දෙන වයර් එක ඔක්සයිඩ්. LG ඉන්වර්ටර් අවුට්ඩෝර්. කේබල් එක මාරු කරලා පස්සේ කේබල් එක මෙතෙන්ට එන්නේ. මේක තමයි වයිට් ෆෑන් එක. ෆෑන් එක කේබල් එකක්. කේබල් එක මෙතෙන්ට එනවා. කේබල් එක දැන් හොඳ අලුත් කේබල් එකක්. මේ කේබල් එක හොඳයි. මේ වීඩියෝ බලන කට්ටිය අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත වීඩියෝ අපි දානවා එන පෝල්ට් වල. CH67 කියන්නේ අවුට්ඩෝර් ෆෑන් පෝල්ට් එක. එක කේබල් වල අවුලක් නැත්නම් මෝටර දෙකකින් එකක් පිච්චෙන්න පුළුවන්. DC සප්ලයි නැති වෙන්න පුළුවන්. ඒ තමයි CH67 කියන්නේ. CH5 කියන්නේ LG කමියුනිකේෂන් ප්‍රශ්න තමයි. ඒක හොඳට වයර් චෙක් කරන්න ඕනේ. වයර් චෙක් කරලා බලන්න. එතකොට ප්‍රශ්නේ හරියනවා. එනම වීඩියෝ බලනකොටම ස්තුතියි. Thank you guys.